ඉන්දිය පාකිස්තාන යුද ගැටුම් මැදයේ මැයි 17 වෙනිදා දක්වා අතහැරදමු IPL තරඟාවලියෙන්. මේ වන විට ඕස්ට්‍රේලියානු, එංගලන්ත සහ සවුත් අප්‍රිකා ක්‍රීඩකින් කිහිප දෙනෙකුම තරඟාවලියෙන් ඉවත් වී තම රටවල් බලා ගමන් කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව ඔවුන්ගෙන් හිස්වන එම කණ්ඩායම් වලට මේ වන විට නැවත ක්‍රීඩකින් එක් කර ගැනීම ආරම්භ කර ඇත. මෙසේ 17 වෙනිදා සිට ආරම්භ වන IPL 2025 දෙවන අදියර සඳහා එංගලන්ත කණ්ඩායමේ නැෂනල් ඩියුටිස් නිසා IPL අහිමි වන ජොස් බට්ලර් වෙනුවට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ප්‍රබල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බවටයි තොරතුරු අනාවරණය වන්නේ. තවද මෙම IPL දෙවන අදියරේ ප්ලේ ඔෆ් සඳහා ශ්‍රී ලංකා නායක චාලිත් අසලංක මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම සමග එකතු කර ගැනීමට එම කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් අවධානය යොමු කර ඇති බවටත් වාර්තා වෙනවා. ඒ සඳහා මුම්බායි හෙඩ් කෝච් මහේල ජයවර්ධන වැඩි කැමැත්තක් දක්වන බවටත් තොරතුරු අනාවරණය වෙනවා. IPL තරඟාවලියෙන් මෙවැනි උණුසුම් පුවත් වාර්තා වෙද්දී පාකිස්තානයේ PSL තරඟාවලියනුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකින්හට වැඩි ඉල්ලුමක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රහාරාත්මක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ආරම්භ වන පාකිස්තාන් සුපර් ලීග් 2025 දෙවන අදියරේ ලාහෝර් කොලන්ඩර්ස් කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව ඇත. තවද ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක ප්‍රතිකරු බානුකර රාජපක්ෂත් ලාහෝර් කොලන්ඩර්ස් කණ්ඩායම සමගින් මෙම දෙවන අදියර සඳහා එක්වීමට නියමිතව ඇති බවට ලාහෝර් කොලන්ඩර්ස් කණ්ඩායම මගින් තහවුරු කර තිබෙනවා. ඉතින් ක්‍රීඩාලවේ උණුසුම් පුවත් දැන ගැනීමට තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.